සුබ සන්ධ්‍යාවක් වේවා සම්බන්ධ වන සියලු දෙනාටම ශ්‍රී ශාක්‍ය සිංහ පදනම අනුබද්ධ බෞද්ධ දහම් පාසල් ගුරු සම්මේලනය මගින් අපේ 2023 වර්ෂයේ සිට දහම් පාසල් දරුවන් සහ දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ආරම්භ කරා. ඒ අනුව අපේ बाबा මේක දාගෙන චුට්ටක් වහලා ගමු කන්න. අවර කතා කරන්නේ. දහම් පාසල් අවසාන විභාග උපකාරක සම්මන්ත්‍රණ මාලාව මේ වර්ෂයේත් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව අපි මේ වැඩසටහන අද දින අපි පැවැත්වීමට සූදානම් කරලා තියෙන්නේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශයේ මව්ගුණ පියගුණ ගායනා නිපුණතාවය සඳහා ඉදිරිපත් වන ඒ දුවා දරුවන් වෙනුවෙන් මූලික පුහුණු වැඩසටහනක්. විශේෂයෙන් මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර ආතුව අප සිහිපත් කළ යුතු වෙනවා මෙම කටයුතු සිදු කිරීමේදී අපට විශාල ශක්තියක් වන ශ්‍රී ශාක්‍ය සිංහ පදනමේ ගරු සභාපති අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී උතුරුමැද පළාත් නියෝජ්‍ය අධිකරණ සංඝනායක නම කීමට අවසරයි අඹගස්සව මුනින්දා ලංකා නායපාලන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නය අපට ආශිර්වාද කරනවා අවවාද ශාසනා කරනවා. ඒ වගේම ශ්‍රී ශාක්‍ය සිංහ සරසවිය රොයල් හයි කැම්පස් යන ආයතනයන්ගේ විධායක අධ්‍යක්ෂක පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු තරුණ සමාජික ආචාර්ය තුස්ත කුමාර අධිකාරි මැතිතුමා ඇතුළු ඒ ආයතනයන්ගේ විධායක මණ්ඩල සිදනාමත් විශේෂයෙන්ම මෙම සෝම් ලින්ක් රෙකෝඩින් ආදිය ලබා දෙමින් ඒවා සකස් කර දෙමින් අපට විශාල සහයෝගයක් ලබා දෙන රොයල් හයි කැම්පස් ආයතනයේ කවින්ද මදුසා මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් මුලින්ම සිහිපත් කරනවා. මොකද අපිට මේ වැඩසටහන් සියල්ලම කරගෙන යාමේදී විශාල ශක්තියක් වන්නේ එම ආයතනයන්ගේ කාර්ය මණ්ඩලයේ විධායක මණ්ඩලය සහ ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම. එහෙමනම් දුවේ පුතේ අද දින අපේ මෙම දහම් මව්ගුණ පියගුණ ගායනා වැඩසටහන වන්නේ ඒ සඳහා අපත් එක්ක සම්බන්ධ වෙනවා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර දහම් පාසලේ ආචාර්ය ගුරුරත්න දහම් ගුරුතුමිය
මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා කොහොමත් ස්තුතියි අපේ තෙරසිංහ ගුරුතුමනි. පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ගරු තෙරසිංහ ගුරුතුමා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලු විද්වත් මණ්ඩලයන් අවසරයි. ආදරණීය දුවේ පුතේ ශාලා ලෑස්තිද? ඔව් ටීචර්. ඔයාලට පාව ඇහෙනවද? ඔව් ටීචර්. පටන් ගමුද එහෙනම්? එහෙනම් ඔයාලා ටිකකට ස්පීකර් එක ඔෆ් කරලා අහගෙන ඉමු. ඕන වෙනකොට ටීචර් කියන්නම් ආපහු ඕන් කරගන්න කියලා. හොඳේ? හරි එහෙනම් අපි පටන් ගමු. බොහොම සංවේදී මාතෘකාවක් තමයි අපිට ලැබිලා තියෙන පුතේ අද කතා කරන්න. අපි මේ මාතෘකාවට පරිදින විදිය මේක බිම කවුද? මට ටීචර් ඇහෙනව මදි. ටීචර් පැහැදිලිව ඇහෙන්නේ ස්පීකර් එකක් ඔන් වෙලා අපි ස්පීකර් ඔෆ් කරමු. දැන් ඇහෙනවද පුතාලට? ඔව් ටීචර්. නෑ ටීචර් ඇහෙන්නේ හෙමීට ඇහෙන්නේ. දැන් ඇහෙනවද? හරි. දැන් එහෙනම් අපි පටන් ගමු. හරිද? අපි දැන් ඉස්සලාම පුතේ අපිට මේ මාතෘකාව ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවා මාපිය ගුණ ගායනා නිපුණතාව ගැන තමයි අපි අද කතා කරන්නේ. එතකොට අපිට මේ මාතෘකාව යටතේ කතා කරනකොට පුතේ බොහොම සංවේදී මාතෘකාවක්. අපි අම්මා තාත්තා කියන්නේ අපේ ජීවිතේ වගේ. ඉතින් අපේ හුස්මත් එක්ක මේ ගැහෙන හුස්ම ගැහෙන හඬත් එක්ක බැඳෙන සංවේදී දෙන්නේ. ඉතින් මේ මාතෘකාව ගැන අපි ඉස්සලාම කතා කරද්දි පුතේ මේ ගීත තෝරගන්න විදිහත් සහ අපිට තියෙනවා මේ උපදේශ මාලාවක්. ඒ උපදේශ මාලාව අපි කතා කරගන්න ඕනේ අද දවසේ ඕගොල්ලන්ට පුංචි හරි දැනුමක් මේකෙන් ලැබෙන නිසා. මගේ පුතාලා ස්පීකර් ඔෆ් කරගමු ටිකක් වෙලා යනකම්. හොඳද? එතකොට පුතේ ඉස්සලාම මේකේ අරමුණු ගැන තමයි කතා කරන්නේ. ඔයාලා මීට කලින් කියනවා සමුහයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට මේ ගැන ගොඩක් වෙලාවට අපේ චමින්ද කියලා දෙනවා. ඔයාලට පැහැදිලි කරනවා නිතර මේ දේවල් කියලා දුන්නා මම බලාගෙන හිටියා. එතකොට ස්පීකර් ඔෆ් කරමු පුතේ. අලුතෙන් සම්බන්ධ වෙන අය ස්පීකර් ඔෆ් කරමු. හරි. එතකොට මුල්ම ආරමුණ වෙලා තියෙන පුතේ දෙමාපිය දූදරු සම්බන්ධතාවය වර්ධනය කරන එක සහ ගායනා කුසලතාවයේ ඔප්නංවා ගැනීමට පෙළඹවීම තමයි එක අරමුණක් වෙන්නේ. එතකොට
දෙවෙනි අරමුණ තමයි ශ්‍රවණ මාධුර්ය රැකෙන පරිදි මధుර ස්වරයෙන් ඉදිරිපත් කිරීමට හා සංගීතය යන ගායනය සංගීතය යන අංශවලට ඇති තම හැකියාව උනන්වා ගැනීමට පෙළඹ වීම. එතකොට මේ ශ්‍රවණ මාධුර්ය රැකෙන පරිදි මధుර ස්වරයෙන් ගීතයක් ඉදිරිපත් කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි මේවා එකින් එක පැහැදිලි කරනවා මම පුතාලට මම ඉස්ලාම නිපුණතා උපදෙස් ටික අපි ටිකක් කලකලා බලමු කොයි ආකාරයටද ඔයාලට ඒක පැහැදිලි කරන්න සුදුසු කියලා. පුතාලට ඇහෙනවා නම් ස්පීකර් එක ඕෆ් කරගමු ටික වෙලාවක් යනකම්. මෙතෙක් ශ්‍රී ලංකාවේ ගීත ශාස්ත්‍රයේ බිහි වී ඇති මව්ගුණ පියගුණ ගීත වලින් ගුණාත්මක ගීපද මාලාවකින් යුක්ත ගීතයක් තෝරගන්න ඕනේ. ඒක මොකක්ද කියලා පුතාලා දන්නවද? ශ්‍රී ලංකාවේ ගීත ශාස්ත්‍රයේ බිහි වෙලා තියෙන මව්ගුණ හා පියගුණ ගීත වලින් ගුණාත්මක ගීපද මාලාවකින් යුක්ත ගීතයක් තෝරගන්න ඕනේ. කොහොමද අපි තෝරගන්නේ? දැන් අපිට ගුණාත්මක ගීතයක් කිව්වහම පුතේ දැන් අපිට මේ වකවානු වලදී මේ මෑත යුගයේදී බිහි වෙච්ච ගොඩාක් නිර්මාණ තියෙනවා. ඒවා ගොඩක් දමිළ ගීතවල තනුවට සැකසුණු ගීත. ඒ වගේ තනුව බොහොම ලස්සනයි. නමුත් ඒවට යෙදිලා තියෙන වචන වලින් සෙනෙහස කියන එක බොහොම දුරස්ත භාවයක් පේන්න තියෙනවා එකෙන්. ඒක නිසා අපි තෝරගද්දින් ගොඩාක් වෙලාවට පැරණි ගීතයක් තෝරගන්න කියලා අපේ ගුරුවරු කියන්නේ. ඒකයි ඒ වගේ තියෙනවා බොහොම රසවින්දනයක්. අම්මා කියලා තාත්තා කියලා කතා කරලා වචන වලින් කතා නොකරුවට ඒ ගීතවල තියෙන හැඟීමෙන් මතුවෙනවා මේ කියන්නේ අම්මට මේ කියන්නේ තාත්තට කියලා බොහොම ලස්සනට හැඟීම් මතු කරන ගීත අපේ පැරණි ගීතවල තියෙනවා. ඒකයි අපේ ගුරුවරු කියන්නේ ඒක බොහොම රසවින්දනාත්මකව විඳින්න පුළුවන් ගීත තෝරගන්න කියලා. ගුණාත්මක ගීතයක් කියන්නේ ඒකයි. ඒක නිසා අපි තෝරගන්නකොට ටිකක් පරණ වුණාට කමක් නෑ. දැන් Tamanට ගායනා කරන්න පුළුවන් ගීතයකුත් වෙන්න ඕනේනේ. ඒක නිසා ඒක බොහොම ලස්සන හැඟීමකින් කියනවා නම් ඒ ඕනම ගීතයක් හොඳයි. අම්මට තාත්තට ලියවිච්ච හොඳ ගීත තියෙන්නේ. නමුත් අපේම සංගීතයකට අපේම ගීතන් තනු නිර්මාණයකට අපේ ගීතයක් ගායනා කරනකොට බොහොම ලස්සන ගීත අපේ පැරණි ගීතවල තියෙනවා. ඒ වගේම තෝරලා අපි හොඳ ගීතයක් තෝරගන්න ඕනේ. පැහැදිලිද පුතාලට මං කියන එක? ඔව් ටීචර්. පුතේ එහෙනම් අපි ස්පීකර් එක ඔෆ් කරලා ආයෙත් අහගමු. ගීතයේ පද නිවැරදිව උච්චාරණය කරන්නත් ඕනේ. පුතාලා දන්නව නේද හොඳට ගීත ගායනා කරන්න? මෙතන ඉන්නවා ලොකු පුතාලත් මං හිතන්නේ ලොකු පුතාලා දුවලත් ඉන්නව නේද? එතකොට ඔයාලට තේරෙනවා වචන අක්ෂර වචන හා අක්ෂර නිවැරදිව භාවිතා කරන්න ඕනේ. සමහර ගීත තියෙනවා පුතේ එකම වගේ වචන දෙකක් ටිකක් කිට්ටුවෙන් යන වචන තියෙනවා. ඔයාලා ගීත තෝරනකොට සමූහයට දාලා තිබිච්ච ගීතත් එක්ක බලනකොට අපේ සෙලා ගොඩක් වෙලාවට ඒවා පෙන්නලා දුන්නම් මේ වල පුතාලා ගොඩක් තෝරන්නේ ටිකක් හැමෝම වගේ එකම ගීත වගේ තෝරන කිට්ටුවෙන් යන ගීත ගොඩක් තෝරගෙන තිබුණා. ඒ ගීත ගන්නකොට ඔයාලගේ දැන් මේ පද නිවැරදිව ගායනා වෙන තැනුත් තියෙනවා වැරදියට ගායනා වෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ ගායනයේ වැරද්දක් නෙමෙයි මම කියන්නේ වචනවල වැරද්දක් මෙතන තියෙනකොට ඒ දේවල් අපි හදා ගන්න ඕනේ. පුතාලට ඇහෙනව නේද? ටීචර්.
එතකොට මේ ඔයාලා ගීතය දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක් තෝරගෙන පුතාලා දුවලා කියනවා දෙවනි බුදුන් ලෙස ගීතයේ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ කියන ඒ ලඳ කියන වචන දෙක එකම වචනයක් විදිහට ගායනා වෙනවා. පුතාලට ඒක පැහැදිලිව ඇති. ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ කියලා. ඒ වගේ වචනවලදී පුතේ මේ චුටි වචනයක් නමුත් ඒකේ අර්ථ දෙකක් තියෙනවා. ඒ අර්ථ දෙක පැහැදිලිව ඇහෙන්න නම් පුතාලා ඒක හරියට පැහැදිලිව කියන්න ඕන. අනිත් එක තමයි ඒකේ අර්ථය තේරුම් ගන්නේ නැතුව ගායනා කරනවා කියන්නේ ගීතයේ හැඟීම එළියට එන්නේ නැහැ කියන එකයි. ඒක නිසා මගේ පුතාලා හොඳ කල්පනාවෙන් ගීතය නිතර අහලා හොඳ හරියටම තියෙන වචන භාවිතා කරන්න ඕනේ ගීතයක් ගායනා කරනකොට. කාටද පුරුවන් ඒ ගීතේ චුට්ටක් ගායනා කරලා බලන්න. දැන් ලෑස්ති වෙලා පුතාලා ඉන්නව නේද? දැන් පුතාලව මේ තාක්කල් අපේට හැදුවා නේද? සම්පූර්ණ එකතු වෙලා හිටපු දරුවෝ දන්නවා ඔයාලගේ ගීත ගායනය නැවත ආපහු හදාගෙන දාන්න පුතේ, අහලා දාන්න පුතේ, ආපහු අහලා කියලා දාන්න කියලා අපේ සර් කියනවා. මම බලලා තියෙනවා. එතකොට පුතාලා හදාගෙනත් තිබුණා ඒවා. එහෙම හදාගත්ත දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් මේ දෙවෙනි බුදුන් ලෙස ගීතේ පුරුදු වෙච්ච කෙනෙක් කියන්නකෝ බලන්න. ටීචර් චුට්ටක් ඇහෙනවා මදිනේ. දැන් බලන්න ඇහෙනවද? ඇහෙනවද පුතාට? දැන් ඇහෙනවා ටීචර්. හරි. එහෙනම් මම ළඟටම අරගෙන තියන්නේ ෆෝන් එක. හරි. මේ දැන් පුතාලා කවුරු හරි ඉන්නවද මේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ දෙවෙනි බුදුන් ලෙස ගීතය ගායනා කරන්න ලෑස්ති වෙලා ඉන්න පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා නම් චුට්ටක් මට ඒ ටික කියන්නකෝ. පොඩ්ඩක් කියන්න මෙතන කියලා හරියන්නේ නැහැ. එතනට ගියම කියන්න ඕන. දෙවෙනි බුදුන් බස කියන්න කෙනෙක් නැතිද? හරි එහෙනම් අපි ඉස්සරහට යමු. එතකොට පුතේ ගීතය ගායනා කරන වෙලාවට හොඳට ගීතයේ පද නිවැරදිව උච්චාරණය කරන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ ඔයාලා අහලා ඇති දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ පිටුසෙනෙහි පිදු ගීතේ ඔයාලට හොඳට පැහැදිලිව ඇහෙනවා. ඒක ගායනා කරන වෙලාවට හොඳට අහලා බලන්න. ඒ ගීතේ ගායනා වෙනකොට මේ හොඳට පැහැදිලි වචන උච්චාරණය වෙනවා. අහන්නකෝ. හිරු මඩලක්සේ කිරණ පෙදාදී නුක සෙවණක්සේ සිසිල සදාදී ජීවිතයේ බර උරින්දාරා පියවරුමයි ලොව මහා සයුරක් වී පොළොව දිවාලයි. ඒ වගේ පුතේ අර මම කියන එක ඒ වගේම පැහැදිලි නැහැ. නමුත් ඔයාලට අර මම පැහැදිලිව වචන කියවෙනවා කියන්න තමයි මේක පොඩ්ඩක් ගායනා කරලා පෙන්නුවේ. එතනදී පුතේ
අර වචනවල එයාගේ තියෙනවා ඒ ගායිකාව ගායනා කරනකොට හොඳ පැහැදිලි හඬක්. ඒකට අපේ නන්දා මාලිනී මහත්මිය ගායනා කරන ගීතවලදීත් හොඳ පැහැදිලි බර හොඳ ශුද්ධ ස්වරත් එක්ක ගැයෙන මේ හොඳ හඬක් තියෙනවා යාට. ඒ වගේ පුතාලටත් හොඳට කට ඇරලා කියනවා නම් ඒ හඬ එළියට ගන්න පුළුවන්. ඒක තමා මේකේ පැහැදිලිවම කියන්නේ ගීතයේ පද නිවැරදිව උච්චාරණය කරනවා. අනිවාර්යයෙන්ම එහෙම උච්චාරණය කරනවා නම් ගීතයේ පැහැදිලිභාවය මතුවලා එනවා. ඒකටත් අපට ලකුණු 20ක් හම්බ වෙනවා. එතකොට ගීතේ නිවැරදිව තාලයට හා ශ්‍රුතියට අනුව ගායනා කිරීම. ඔයාලට මේ තුන්වෙනි එක තමයි ඔයගලන්ට එන උපදේශ. ඒ කියන්නේ තුන්වෙනි උපදේශ තමයි ගීතය නිවැරදිව තාලයට හා ශ්‍රුතියට අනුව ගායනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ශ්‍රුතිය ගැන ඔයාලා දන්නවනේ. සාමාන්‍යයෙන් ගීතයක් දැන් මම ගායනා කරේ ශ්‍රුතියෙන්, කියන්නේ ශ්‍රුතියෙන් නෙමෙයි මම පටන් ගත්තේ. ඒ කියන්නේ මට පහසු ආකාරයට තමයි මම ගායනා කරන්නේ. මගුලක්ද අප්පා මේක? එතකොට ගීතය පුතාලා ස්පීකර් ඔෆ් කරගන්න. හරි. ගීතය ශ්‍රුතියට ගායනා කරනවා කියද්දි පුතේ අපි ශ්‍රුතියෙන් ගීතයක් පටන් ගන්න ශ්‍රුතියකට, යම්කිසි ශ්‍රුතියකට. එතකොට සා හරි මා හරි ගා, එතකොට ගා වලින් පටන් ගන්න ගීත තියෙනවා, සා වලින් පටන් ගන්න ගීත. ඒ වගේ සංගීතය කරන දරුවෝනේ ඇත්තේ ගොඩක් බහුතරයක් ඇත්තේ සංගීතය කරන දරුවෝ. එතකොට ශ්‍රුතියකට යම්කිසි ශ්‍රුතියකට පටන් ගත්තාම මේ ගීතය පුරාම දිවෙන්නේ යම්කිසි ශ්‍රුතියකට. එතකොට ඒකටම ගායනා කරන්න ඕනේ. කියන්නේ මුල් ගායනය කරන ඒ ගායිකාව හෝ ගායකයා මුලින්ම ගායනා කරන ඒ ගීතයේ හඬම අපිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි හැකියාව බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට ඔයාලා හිතන්නකෝ දැන් අපිට සතුටක් දැනෙනවා කියලා. අපිට සතුටක් දැනෙනකොට අපි මොකද කරන්නේ? අපි සතුටක් දැනෙච්ච ගමන් අපි ගීතයක් ගායනා කරනවා. චුට්ටි පොඩි කොටසක් හරි අපිට පුළුවන් තරමින් අපි ගායනා කරනවා. එතකොට අපි කවුරුවත් පුතේ පුරුදු වෙලා මම ගීතයක් කියනවා එහෙම කියලා අපි පුරුදු වෙන්නේ නැහැ. කියන්නේ අපි ගීතයක් ගායනා කරන්නේ නැහැ. අපිට සතුටක් දැනුණාම අපි ගීතයක් ගායනා කරනවා. කවුරු හරි කියපු ගීතයක් නේ අපි කවුරු හරි ගායනා කරපු එකක් තමයි අපි ගායනා කරන්නේ මුලින්ම. එතකොට අපි උත්සාහ කරන්නේ නැහැ. අපිට හිතෙන හැටියට අපි ওই ගීතයක් ගායනා කරනවා. නමුත් තරගයකට යනකොට අපි හොඳට ඒ ගීතයේ තියෙන නීති හරියට අනුගමනය කරන්න ඕන. මොකද මුල් ගීතය ගායනා කරපු කෙනාට ලොකු අසාධාරණයක් වෙනවා. අපි ඒ ගීතය නරක විදිහට කියන්නේ අපිට හැකියාවක් නැතුව ඉඳගෙනත් මට පුළුවන් කියලා ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා මේ විකෘති ස්වභාවයෙන් ගීත ගායනා කරොත් එහෙම ඒක අපි වැරදීනේ. එතකොට අපි පුළුවන් තරම් අපිට පුළුවන් ආකාරයට ගීතයක් කියන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට මේ සමහරුන්ට ලස්සනට ගීතේම කියනකොට ගෑනවා. ඒ කියන්නේ සහජයෙන්ම Tamanට ඒ හැකියාව තියෙනවා. නමුත් සහජ හැකියාවක් නැති දරුවෝ හෝ ඕනම කෙනෙක් සහජ හැකියාවක් නැතත් එයාට ආසයි සින්දුවක් කියන්න. නමුත් සින්දුව කියනකොට අර තරම් අලංකාරව ලස්සනට කියවෙන්නේ නැහැ. එතකොට හැබැයි ඒ අතරේ ඉන්නවා කොහොම හරි මම ලස්සනට සින්දුවක් කියනවාමයි කියලා අදහසින් උත්සාහ කරන දරුවෝ. එහෙම ඉන්නවා අපි අතර. මම ගොඩාක් දැක්ක මේ සමූහයේ හිටියා එහෙම දරුවෝ. සාමාන්‍ය මුල්ම වතාවේ ගීත ගායනා කරනකොට ඒ දරුවන්ගේ ඒ තරම් සාර්ථක බවක් තිබුණේ නැහැ. සමහර විට පුතේ ලයිව් ගීතයක් ගායනා කරනකොට අපිට හරි අමාරුයි. සජීවීව ගීතයක් ගායනා කරන එක සාමාන්‍යයෙන් ගායකයෙකුට වුණත් තමන්ගේම ගීතේ වුණත් හරියට ගායනා කරගන්න බෑ. සජීවීව ගායනා කරනකොට
පුංචි පුංචි හෝ වෙනස්කම් සිද්ධ වෙනවා. නමුත් අපේ දක්ෂ දරුවෝ ඉන්නවා. මම ඒ අහනවා ඔයාලගේ සින්දු ඔයාලා ගෲප් එකට දානකොට මම ඒවා අහනවා. ඒ වගේ නැවත නැවත අපේ සර් කියලා හදාගත්ත දරුවෝ ගොඩ හිටියා. ඉතින් ඒ කියන්නේ උත්සාහවන්තකම තියෙනවා නම් අපිට ලස්සනට ගීතයක් ගායනා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගීතය නිවැරදිව තාලයට ශ්‍රුතියට අනුව ගායනා කරන්න හැකියාව තියෙනවා. අපි උත්සාහ කරොත් අපිට ඒක බැරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ හඬ හොඳට හසුරවා ගන්න අපිට හැකියාව ඇති කරගන්න එක තමයි ගොඩක් වෙලාවට අපි කරන්න ඕනේ. එතකොට හඬ එළියට එනකොට හොඳට කට ඇරලා ගීතයක් ගායනා කරනකොට හඬ එළියට එනවා. එතකොට අපිට පුළුවන් ඒ ගීතය ඕනම හඬ පරාසයකට යන්න. එතකොට ඒකෙදී අර චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ අම්මා ජීවන උයන්තරේ ගීතය කවුරු හරි තෝරගෙන තියනවද මේ වෙලාවේ? ඔයාලට මාව ඇහෙනවද? පුතාලා කවුරු හරි ඉන්නවද? අම්මා ජීවන උයන්තරේ ගීතය තෝරගත්ත? හරි. එහෙනම් පුතේ ඔයාලා කවුරුත් නැත්තම් මේ ඒ ගීතය ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ ගීතයේදී අම්මා ජීවන උයන්තරේ ගීතය හඬ ඉහළ පහළ යන ස්වර අලංකාර හොඳට පැහැදිලිව එළියට එනවා. ඒ කියන්නේ හොඳ විවෘත හඬකින් එතුමා ගායනා කරනවා. එළියට දැන් මුලින් පටන් ගන්නකොටත් උච්චම ස්වරය ස්පර්ශ කරලා ආයේ පහළම ස්වරයට එනකන් ඒක ගීතයේ මුලින් පටන් ගන්නකොට එහෙම. ඒ කියන්නේ මුල්ම කොටස ඉහළටම ගිහින් පහළටම එන ඒ කියන්නේ මන්ද්‍ර ස්වරය දක්වාම එන ගීතයක් ඒක මුලින්ම. මේ එතකොට මුලින්ම පටන් ගන්නකොට ඒ ගීතේ පටන් ගන්නකොට එයාගේ මේ පැහැදිලි හඬ ගීතේ මැද අග ඒ සියලුම තැන්වලදී එයා ඒ උච්ච ස්වර හොඳට ස්පර්ශ කරනවා. හොඳ විවෘත හඬකින් ඔයාලා අහන්න හොඳට අහලා බලන්න. මේ ගීතේ බොහොම ලස්සන ගීතයක්. ටිකක් මීට දශක කීපයකට ඉහත ගායනා කෙරුණු ගීතයක්. බොහොම ලස්සන ගීතයක්. ඔයාලා ඒක අහලා ඉගෙන ගන්නවා නම් ගොඩක් වටිනවා. ඔයාලට ලකුණු ගන්න පුළුවන් වෙනවා. එතකොට පුතේ හතරවෙනි එක තමයි ගීතේ මූලික තනුවේ ගුණාංග ආරක්ෂා කරන්න ඕනේ. හතරවෙනි එක ගීතයේ මූලික තනුවේ ගුණාංග ආරක්ෂා කරන්න ඕනේ. එතකොට පුතේ අපි ඔතනදී ගීතයක් තෝරගන්නේ අපිට ගයන්න පුළුවන් වගේම හොඳට අරුතක් සහ ලස්සනයි කියලා හිතෙන ගීත. හොඳ අර්ථයක් එළියට දෙන්න පුළුවන්ද කියලා අපි බලනවා. අපි ගුණාත්මක ගීතයක් තෝරනකොට තමයි ඒක කරන්නේ. එතකොට තමන්ට ගායනා කරන්න පුළුවන්ද කියලා බලනවා. ඒ කියන්නේ තමන්ගේ හඬට කිට්ටුවෙන් යන ගීතයක්ද? මට හඬ විවෘත කරොත් මේ ගීතේ උච්ච ස්වරයෙන් කියා ගන්න පුළුවන්ද? එහෙම බැරි නම් අපේ ගායක ගායිකාව ප්‍රවීණ ගායක ගායිකාව ගායනා කරන සමහර ගායක ගායිකාවෝ ඉන්නවා උච්ච ස්වර වලින්ම තමයි ගීත ගායනා කරන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ඒ හඬින් තමයි. දැන් ඇන්ජලින් ගුණතිලක වගේ ඒ මහත්මිය වගේ කෙනෙක් ගීතයක් ගායනා කරනකොට උච්ච ස්වර වලින් තමයි ගීත ගායනා කරන්නේ එතුමිය. එතකොට අපිට ඒ ගීත ග්‍රහණය කරගන්න පුළුවන් දරුවෝ අපි අතර ඉන්නවා. එතකොට මන්ද්‍ර ස්වර වලින් ගීත ගායනා කරන නන්දාමාලි මහත්මිය, එතකොට දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය වගේ ගායිකාවෝ එක්ක බලනකොට අන්න ඒ වගේ මන්ද්‍ර ස්වර වලින් ගායනා කරන්න පුළුවන් දරුවෝත් අපි අතර ඉන්නවා. ඒ කියන්නේ සමබරව සියලුම ස්වර ස්පර්ශ කරන්න පුළුවන් දරුවෝත් ඔය අතරේ ඉන්නවා කොටස් තුනකට බෙදලා ගත්තොත්. එතකොට ඒ දරුවොත් එක්ක ගායනා කරනකොට ඔයාලා තෝරගන්න ඕනේ මේ වගේ ගීත තමන්ගේ හඬට පැහැදිලිව ගායනා කරන්න පුළුවන් ගීත. ඒ අතරේ අපේ ගීත ගොඩාක් තියෙනවා දෙමව්පියන් වෙනුවෙන් ගායනා කරපු ගීත. එතකොට දවසක් පැල නැති හේනේ ගීතය ගුණදාස කපුගේ මහත්මයාගේ ඒ ගීතය ගායනා කරද්දිත් ඔයාලා දන්නවා ඒකේ අවසන් වෙන හැටි. අවසන් වෙනකොට උච්චම ස්වරය ස්පර්ශ කරන
මොහොතක් ඒ වෙලාව හරිම සංවේදී. ඒ ගීතේ ගායනා කරනකොට ගීතය තුලම තියෙන බොහොම සංවේදී බවක්. එතකොට කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා කියන ගීතය. එතකොට බොහොම සංවේදී ගීත ඒ අතර තියෙන්නේ. එතකොට පුතාලට පුළුවන් ඒ වගේ ලස්සන ගීතයක් තෝරගෙන තමන්ට ලකුණු වැඩි කරගන්න. එතකොට සමහර ගීත ගායනා කරනකොට අපිට දැනෙනවා දැන් එක ගීතයක් ගායනා කරනකොට ලස්සනයි. මට ඒක ලස්සනයි. මම කියන වෙලාවට සමහර වෙලාවට ඒ කියන්නේ පුතේ සමහර වෙලාවල් තියෙනවා ගීත ගායනා කරනකොට මේ හඬ මේ අපිට දැනෙනවා මට ලස්සනට මේක කියන්න පුළුවන්. ඒ කියලා බලනකොට තරඟ බිමට ගියපුවාම මේක අපිට කියා ගන්න බෑ. හේතුව පුතාලා පුරුදු වෙන වෙලාවට ගාන සමයට අහු වුණොත් හරියට මේ ඒ වෙලාවට ලස්සනට කියවෙනවා ගීතේ. එතනින් පස්සේ වෙන අවස්ථාවක් ලැබුණොත් අපිට ඒ වෙලාවට ගීතේ ගායනා කරනකොට පොඩි අපහසුකම් ඇති වෙනවා. ඒ ගීතේ ඒවා හොඳට මතක තියාගෙන ගීත තෝරගන්න. දුනු කෙයියා මලක් වගේ ගීතේ හොඳයිද කියලා අහනවා. හොඳයි. බොහොම ලස්සන ගීතයක්. ඒක ගායනා කරනකොට හොඳ ඒක ගායනා කරනකොට හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. බොහොම අමාරු රත්නායක මහත්මියගේ ගීතයක් ඒක හරිම මේ මිහිරි වුණාට මිහිරි ගොඩක් හරිම ලස්සනයි සංවේදීම ගීතයක්. මේ ගායනා කරනකොට තීව්‍රතර යෙදලා තියෙනවා. ඒ වගේම දරුවා මේ ඒක හරියට ග්‍රහණය කරගන්න පුළුවන් දරුවෙකුට බොහොම වටින ගීතයක්. ඒක හරියටම කෙනෙකුට අතට ගියේ නැත්නම් ඒ ගීතේ රසවත්භාවය නැති වෙනවා. ඒක නිසා අපි තෝරගන්න ඕන අපේ හඬට හරියට ගැලපෙන ගීත. ඒක තමයි ගීතයේ මූලික තනුවේ ගුණාංග ආරක්ෂා කරනකොට අපිට කරන්න තියෙන වැදගත්ම දේ තමයි ඒ ගීතයට සාධාරණයක් ඉටු කරන්න නම් අපි බලන්න ඕනේ මොකද්ද? අපේ හඬට හරියට ගැලපෙන ගීතයක් තෝරගන්න. එතකොට අපිට මේ ගීතය හරියටම ගායනා කරලා ඒ ගීතයට වගේම අහන අයටත් හොඳ මధుර අහන්න පුළුවන් වෙන්න ගායනා කරගන්න පුළුවන් වෙනවා. සොම්නත හෝ සංතාපය හමුවේ ගීතේ බොහොම ලස්සන ගීතයක් පරණ ගීතයක්. ඒක මං ඇහැව්වා අපේ සමූහයට ඉදිරිපත් කරා දුවෙක් හරිම ලස්සනයි අපේ සර්කල් අගය කරලා තිබුණා. ඉතින් අපි ටීචර් ඔෆ් කරමුද? ඔතෙන්ද තියාගන්න නලලේ තේරුම ඒකද වැලකීමේ ස්පීකර් එක ඔෆ් කරමුද? දෙවනි එක කියන්න දෙවනි සිල්පදයේ තේරුම හරිද පුතේ? ඔයාලට ඇහෙනවද මාව? මයික් එක ඔෆ් කරා නේද දැන්? දැන් අපි කතා කරමු එතකොට මූලික ගීතික තනුවේ ගුණාංග ආරක්ෂා කරන විදිහ අපි කතා කරා. පුතාලට පැහැදිලි ඇති. පිටුසෙනෙහි පිදු ගීතය පුළුවන්. ඒ ගීතය බොහොම ලස්සන ගීතයක්. ඒක තාත්තට කියන ගීතයක්. ඔව්. ඒකත් පුළුවන්. ඔයාලට ඕනම ගීතයක් ගායනා කරන්න පුළුවන්. අම්මා ගැන හරි තාත්තා ගැන හරි කියවෙන ගීතයක් නම් අනිවාර්යෙන්ම ඒ ගීත ගායනා කරන්න බය වෙන්න එපා. ඔයාලගේ හඬට හොඳට ගායනා කරන්න පුළුවන් කියලා හිතෙන ලස්සනට ගායනා කරන්න පුළුවන් කියලා හිතෙන ගීතයක් තෝරගන්න. එතනදී තමා පියාන නීමා ගීතයත් බොහොම ලස්සනයි. ඒක ගායනා කරන්න
බය වෙන්න එපා. ඔයාලට පුළුවන් නිසානේ ඔයාලා තෝරගන්නේ. එතකොට ඒක හරි ලස්සනට ගායනා කරනවා කියලා හිතාගෙන ගායනා කරන්න. අපි පස්වෙනි එකත් කතා නදී මිස් කරලා ඔව් කියන්න මිස්. නදී මිස් එතකොට ඒක අනිවාර්යයෙන්ම පැරණි ගීතයක් වෙන්නම ඕනේද? එහෙම නෑ. අපි පැරණි ගායනා ගීතයක් කරන තෝරන වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම නැහැ. අපිට ඕන ගීතයක් ගායනා කරන්න පුළුවන්. අම්මා පැහැදිලි නෑ මිස් කියන එක. ඇහෙන්නේ නෑ මට. ඒ කියන්නේ මේ දැන් මේ ඒ කියන්නේ මේ මෑත ගැන කියවෙන නේද? කමක් නෑ. දරුවට හරියට ගායනා කරන්න පුළුවන් නම් ඒ ගීත නවීන ගීතද පැරණි ගීතද කියලා විශේෂත්වයක් නෑ. හැඟීම් හරියට ප්‍රකාශ කරන්න දරුවට පුළුවන් ටීචර් ටික ටික වතුර ඒ සින්දුව කියන්න පුළුවන්ද? කවිය ඒක කවියක් නේද පුතේ? අපි ඒක කවි තාලෙටම යන ගීතයක්. ඒක ගීතයක් මත් කියන්න බෑ නේද? ඒක ගැන ටිකක් බලන්න වෙයි. අපි ගොඩක් අය කියනවා මං හිතන්නේ ගීතයකට ලැබෙන ලකුණු ප්‍රමාණය ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක මං හිතන්නේ ඒක ගායනා කරන්න බැරි වෙයි. ටීචර් මී මඩලේ සින්දුව මේ අවුලක් නෑ නේද? ඔව් ඒක හොඳයි පුතේ. ඒක ලස්සන ගීතයක්. නිවැරදිව ගායනා කරන්න. මම දැන් ඉස්සලා අහපු අම්මා කෙනෙක් මං ඇහුවේ පණිවිඩයේ මේ කියන්නේ මෑත යුගයේ ගීත ගායනා කරන්න බැරිද කියන එක එහෙම තහනමක් නැහැ. තහනමක් නැහැ. දරුවා හරියට වචන උච්චාරණය කරනවා නම් ඒ ගීතයේ හැඟීම එළියට ගන්න පුළුවන් නම් බොහොම වටිනවා. ඉතින් ගීතයක් පැරණිද නවීනද කියන එක නෙමෙයි වැදගත්. දරුවා ගායනා කරන විදිහ සහ මව්ගුණ ගීයක් නම් පියගුණ ගීයක් නම් පොඩි හාමුදුරුවෝ කියන ගීතේ බෑ. අම්මා ඔයාලට පැහැදිලි ඇති මව් ගමට කලින් හිරු ගීතය හොඳයි. මව්ගුණ ගීයක් ගායනා කරන්න ඕනේ සහ පියගුණ ගීයක්. ඒ දෙක ඇරුණුකොට අම්මගේ ගුණ ගැයෙන ගීතයක් තමයි පුතේ ගායනා කරන්න ඕනේ සහ තාත්තගේ ගුණ ගැයෙන ගීතයක්. ඒ හැරෙන්න වෙන ගීත තෝරගන්න එපා. ලකුණු නැති වෙයි ලස්සනට කිව්වත් ලකුණු අඩු වෙයි අම්මටයි තාත්තටයි ගායන කෙනා අම්මගේ ගුණ ගැහෙන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා මේ අම්මගේ හෝ තාත්තගේ ගුණ ගැහෙන්න ඕන. ඔව් නේද? ඒකත් හොඳයි. නපුරු වෙන්න එපා කියලා. ඒක හොඳයි. ඒක මිස් අර මේ කඳුල සුසුම සමගින් පින්තාරු ජීවිතය කියන වේග රිද්ම නම් ටිකක් අව්වේ මුතු කැට වපුරා කියන ගී ඒක ලස්සනයි. ඒක කියන්න පුළුවන් නව රැල්ලේ ගීත මන් ටිකක් අහනවා අඩු නිසා මම ගොඩක් වෙලාවට දැන් වර්තමාන ගීත මම ගොඩක් අහනවා අඩුයි. ඒක නිසා මට දැන් ඔය කියන ගීත ගැන මට පොඩි මම හිතන්නේ අහලා නැති ගීතත් ඔයාලා අහනවා මේක හොඳයිද කියලා. සමහර ගීත මිස් අර කඳුල සුසුම සමගින් පින්තාරු ජීවිතය කියන සින්දුව හොඳයි දන්නේ මව් ගුණ ගැයෙනවා නම් හෝ පිය ගුණ ගැයෙනවා නම් මහත්මයා ඒක හොඳයි කියලා තමා විශ්වාස කෙරෙන්නේ. එතකොට ඒකේ මව් ගුණ පිය ගුණ ගැයෙනවා නම් තෝරගන්න සමහර ගීත තියෙනවා මම මේ වර්තමානයේ ගැයෙන ගොඩක් ගීත මම අහනවා අඩුයි. ඒක නිසා ඒ ගැන මම සමහර ඒවා අහලා නැහැ. ඔක්කොමලා අහන ගීත මම අහලා නැති ඒවා තියෙනවා ඒ අතර. ඔක්කොම මම අහපු සින්දු නෙමෙයි.
නමුත් මේ මව්ගුණ හෝ පියගුණ ගීතයක් නම් ඔයාලට ඕනම ගීතයක් දරුවන්ට පුරුදු කරගන්න පුළුවන්, උගන්වන්න පුළුවන් සහ දරුවට කියන්න පුළුවන්. එතනදී ඒ දරුවගේ ශ්‍රවණ මාධුර්ය රැකෙන පරිදි ගායනා කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා තමයි මම හිතන්නේ. මෙතනදී අර ගීත තෝරගන්න එක දෙමව්පියෝ පොඩ්ඩක් මුල් වෙලා දරුවන්ට ඒක තේරුම් කරලා දීලා හින්දි තනුවක් තියෙන සින්දුවක් කිව්වට කමක් නැහැ. ගීතේ ගැයෙන්නේ අම්මගේ හෝ තාත්තගේ ගුණ නම් ඒවත් පැහැදිලිවම සංවේදී වෙනවා නම් තවත් දුරට දරුවට ලකුණු වැඩි වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. මැඩම් පියානීමා සින්දුව හොඳයිද? මොකද පුතේ? පියානීමා නැවත උපන්නොත් අනිවාර්යෙන් මේක හරිම හොඳයි ලස්සන සින්දුවක්. පුතාලා හොඳට අහලම පුරුදු වෙන්න. අහලා පුරුදු වෙන්න ඕනේ. මොකද ගොඩක් අය මේ හදිස්සියට කියනවා මම ওই සමූහයේ දැක්ක ගොඩක් ඒවා මම ඇහැව්වා පුතාලා කියන මේ හදිස්සියට කියනවා ඉක්මනට බේරෙන්න වගේ මේ ගීතේ අනේ සමා වෙන්න මේ දෙපිය නගලා කියන ගීතේ මම අහලා නැහැ. ටීචර් මේ ජීවනයේ සින්දුව හොඳයිද? ඒ කියන්නේ ඔව් ඒක හොඳයි පුතේ. ටීචර් දෙපිය නගන සින්දුව කිව්වට කමක් නැද්ද? පුතේ මට සමා වෙන්න ඕනේ ඒ ගීතේ මම තවම එකපාරක්වත් අහලා නැහැ. අලුත් ගීත මම ගොඩාක් වෙලාවට අහනවා අඩුයි. ඒක අහලා නෑ පුතේ. නමුත් ඒකේ අම්මගේ හෝ තාත්තගේ ගුණ කියවෙනවා නම් පුතා බය නැතුව කියන්න. ලස්සනට කියන්න ඕනේ හැබැයි. හා ටීචර්. එහෙම කරමු ඈ. ටීචර් ඔව් කියන්න. ටීචර් ඔව් පුතේ ඉරෙන් කියන්න. එළිය සෝන් සින්දුව හොඳයිද? මොකද පුතේ? ඉරෙන් එළිය ඉරෙන් එළිය. ඒකත් මං හිතන්නේ මං අහලා නෑ පුතේ. මම ගොඩක් වෙලාවට පරණ සින්දු තමයි ගොඩක් අහලා තියෙන්නේ. මේ වර්තමාන ගීත මම අහනවා අඩුයි. මං ගීත අහන්නේ නැහැ. වර්තමාන තියෙන ගීත ගොඩක් වෙලාවට අහලා නෑ. දිලිදුනේ දරුවනේ ගීතය හොඳට ඔව් ඒක ලස්සන ගීතයක්. හරි මිස්. එල ටීචර් ඔව් පුතේ කියන්න. ටීචර් මිහි මණ්ඩලයේ සින්දුව ගායකාවගේ විදියටමද කියන්න ඕනි? පැහැදිලි නෑ මැනික ආයෙත් කියන්නකෝ. මිහි මණ්ඩලයේ සින්දුව කියනකොට ටීචර් අර මුල් ගායිකාව විදියටමද කියන්න ඕනි? ඔව් පුතේ මුල් ගීතයට හානියක් නොවන විදිහට පුතාගේ හඬින් කියන්න. ඒක තමයි වෙන්න ඕන. ඔයාගේ හඬින් ඔයා ලස්සනට ඕනම මං ඔයාලට පොදුවේ මේ පණිවිඩය කියන්නම්. ඔයාලා තෝරගන්න ගීතයේ මව්ගුණ හෝ පියගුණ ගැයෙනවා නම් ඒක වටින ගීතයක්. ඒක හොඳට ඒ ගායකයා හෝ ගායිකාව ගායනා කරන විදිහටම ගායනා කරන්න. නමුත් ගීත තෝරගන්නකොට පුතාලගේ හඬට හරියට ගැළපෙන ගීතයක් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඔයාලට ගීතය අවසානයේ දක්වාම ලස්සනට ගායනා කරගන්න. ඒකටයි අපි කියන්නේ අර පැරණි ගීතවල පොඩි සංසුන් ස්වභාවයක් තියෙනවා. ගායනා කරනකොට ඔයාලට ඒක හරියට මේ ග්‍රහණය කරගන්න පහසුයි. අර හැමෝම ගායනා කරලා ජජ් බෝඩ් එකට අහගෙන ඉන්න එපා වෙයි. ඒක නිසා අපි අලුත් ගීතයක් හෝ අලුත් ගීත කියලා වෙනසක් නැහැ. ගීතය ගීතයමයි. පුතාලා ගායනා කරන ආකාරය තුල තමයි ඒකේ හැඟීම එළියට එන්නේ. ඒක නිසායි පුතාලාට මේ පැහැදිලිවම කියන්නේ අර පැරණි ගීතයක් තෝරගන්න කියලා අපේ සමූහයේ දාලා තිබුණ පැරණි ගීත තෝරගත්තොත් පුතේ හොඳයි කියන එක. ඒකට සංසුන් හඬකින් මේක ගායනා කරන්න පුළුවන්. සංසුන් හඬක් තියෙන නිසා. දැන් පුතාලා අලුත් ගීත තෝරගත්තාම අලුත් ගීතවල තියෙන පුතේ ගොඩක් වෙලාවට වේග රිද්මයක්. කියන්නේ මේ සංගීතයේ තියෙනවා වේගවත් බවක්. එතනදී පුතාලට ඒ වේගයෙන් දැන් ඔයාලා හොඳ ලස්සනට සින්දුව කියනවා වෙන්න ඇති. නමුත් අර මේ වේග රිද්මයක් එනකොට ඒ හඬටනේ ඔයාලා දැන් පුරුදු වෙලා තියෙන්නේ මේ ඒ හඬටනේ පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒ හඬ ආවේ නැත්නම් ඒ සංගීතයේ මේ හදිස්සියවත් විනිශ්චය මණ්ඩලයේ මං කියන සින්දුව අහලා නැත්නම් ඒ කට්ටිය කොහොමද මම හරියටම තනුවට කියනවද කියලා දැනගන්නේ?
නෑ බොහෝමයක් විනිශ්චය මණ්ඩලයට දාන්නේ පුතේ. විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ ගීත ගොඩක් ශ්‍රවණය කරපු ගුරුවරු. මම විනිශ්චයකට යන්නේ නැහැ. ඒක නිසායි මම ගීත අහන කෙනෙක් නෙමෙයි. මම ගොඩක් වෙලාවට වර්තමාන ගීත අහන්නේ නෑ. මම ගොඩක් පැරණි ගීත අහන කෙනෙක්. ඒක නිසා වර්තමාන ගීතවල ස්වභාවය දන්න නිසා මම වර්තමාන ගීතේ ගොඩාක් දුරට අහනවා අඩුයි. නමුත් ගීතයක ස්වභාවය ගැන අවබෝධයක් තියෙන නිසායි කියන්නේ වර්තමාන ගීතවල තියෙන්නේ වේග රිද්මයක්. ඒ රිද්මය නිසා සමහර වෙලාවට දරුවන්ට හරිම අමාරු වෙනවා. සමහර තුන්ලෝ බුදුන් වෙන් අම්මා කියන්නේ තුන්ලෝ බුදුන් වෙන්. ඒ ගීතය ලස්සනයි පුතේ. මිස් ඔව්. මම ගායනා කරන්නේ අම්මාවරුනි ගීතේ නන්දා මාලිනී මහත්මියගේ. ඔව් අම්මා වරුනේ ගීතයද? ආ හරි ලස්සනයිනේ ඒක. පුතාට කියලා පෙන්වන්න පුළුවන්ද චුට්ටක්? හා මිස්. කියලා බලමුකෝ අපි චුට්ටක්. අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා. හරි. පුතේ ඔයාට ලස්සන මිහිරි හඬක්නේ තියෙන්නේ. ඇති මැනික අපි පස්සේ ආයෙත් කියමු. ඔයාගේ පුතේ ලස්සන ඔව් පුතේ. ටීචර් මමත් ඒ සින්දුව කියන්නේ. හොඳයිනේ. කියමුද බලන්න. චුට්ටි කොටසක් කියමු. අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා. අම්මා වරුනේ අම්මා වරු නැති දරුවන්නේ සංකා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මාවරුමයි යම්මතු දිනයක බුදු වන්නේ සංසාරී මතු බුදු වන්නේ අම්මාවරුනේ අම්මාවරුනේ. බොහොම ලස්සනයි පුතේ. ගොඩක් ස්තුතියි පුතාට. පුතාලා දැන් දෙන්නෙක්ම ගීත ගායනා කරලා පෙන්නුවා. හරිම ලස්සනයි පුතේ. ඉස්සලා ගායනා කරපු දුවෙක් වෙන්න ඕන මං හිතන්නේ. ඒ චූටි බබා කියපු සින්දුවේ එයාගේ කටහඬ හරිය මිහිරි චූටි හඬක් තියෙන්නේ. එතකොට එයා හරි ලස්සනයි. ඒ වුණාට අම්මා මං හිතන්නේ චුට්ටක් තව බබාට පුරුදු පුහුණු කරොත් හොඳයි කියලා හිතෙනවා. සමහර විට එයා තනියෙන් ඉන්නකොට, ගෙදර ඉන්නකොට හෝ පුරුදු වෙනකොට හොඳ ලස්සනට ගායනා කරනවා ඇති. අර ඒක තමයි කියන්නේ ශ්‍රුතියක් නැතුව ගායනා කරනකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. ගීතය හොඳට ප්‍රවීණ කෙනෙකුට වුණත් සමහර අවස්ථා තියෙනවා ශ්‍රුතියටම ගායනා වෙන්නේ නැති. ඒක නිසා ඒ ශ්‍රුතියක් නැතුව දරුවට
නිරන්තරයෙන්ම ගීතය ගායනා කරලා ගීතය අහන්න ඉඩ දීලා ගීතය ගොඩ වෙලාවට තමන්ගේ හදවතටම දැනෙන තරමටම හොඳටම ගීතය මතක හිටින තරමටම අහන්න දීලා තමයි ගීතය ගායනා කරවන්න ඕනේ. එතකොට ළමයා දන්නවා මට මේ ඒක ගායනා ඉබේ මෙයාට ඒක එයාගෙන් එළියට එනවා ගීතය. එතකොට ගීතය අහන්න නොදී කටපාඩම් කරවලා චුට්ටක් ගායනා කරනකොට අර මතකයෙන් ගායනා කරනකොට පුංචි පුංචි වෙනස්කම් ඔය වගේ එනවා. දැන් චූටි මිහිරි චූටි හඬකට මේ අර ගීතය අහන්නේ නැතුව එයා ටිකක් වෙලා අහලා එයා මතකින් පුරුද්දට කියනකොට පුංචි පුංචි වෙනස්කම් එනවා. ඒක නිසා අපි ගීතේ පුළුවන් තරම් අහන්න දෙන්න නිරන්තරයෙන්ම එයාට ඇහෙන්න සැලැස්සුවා නම් එයා ඒ හඬ අල්ල ගන්නවා. එයාට හොඳට ගායන හැකියාවක් තියෙන දරුවෙක් නිසා. දෙවෙනියට ගායනා කරපු දෝනි හරිම ලස්සනයි පුතේ. ඔයාට හොඳ පළපුරුද්දකුත් තියෙනවා කියලා හිතෙනවා. මේ දාලා තියෙන ෆොටෝ එකෙනුත් පේනවා ඔයා ගායනා කරන දරුවෙක් නිතරම. එතකොට පුතේ තව ටිකක් හොඳට ගීතය අහන්න පමණට වඩා අලංකාර කරන්න එපා. එතකොට අපිට ගීතයට අසාධාරණයක් වෙන තැන් මතුවලා පේනවා. එතකොට ලකුණු අඩු වෙයි. පුතා ලස්සනටම කියලා තවත් අලංකාර කරන්න ගියොත් එතකොට මේ ගීතේ අඩුපාඩුවක් වෙයි ඒකත්. ඒක නිසා ගායනා කරනකොට මයි පුතා අලංකාර කරන ඒවා ටිකක් අඩු කරගත්තොත් හොඳ වෙයි. එහෙම පුතේ. හරි සරණයි. ටීචර් ඔව් පුතේ. සසරේ පතා ගීතය කියන්න පුළුවන්ද? මොකද්ද? සසරේ පතා. ඔව් ඒකේ අම්මා ගැන ගායනා වෙනවා නම් හෝ තාත්තා ගැන ගායනා වෙනවා නම් මයි පුතාලා බය නැතුව ඒ ගීතයක් තෝරගන්න. ඒක ඔයාට කියන්න පුළුවන් නම් ගැයෙන්නේ මව්ගුණ ගීතයක් නම් එක්කෝ පියගුණ ගීතයක් නම් බය නැතුව ගායනා කරන්න. එතනදී ඔයාලගේ හැකියාවයි බලන්නේ මේ කියන නිර්ණායක අනුව පුතාලා ගායනා කරනවද කියන එක තමයි එතන බැලෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම අම්මගේ ගුණ තාත්තගේ ගුණ ගායනා කරනකොට ඕනම ගීතයක් ඒකේ බොහොම ලස්සන හඬක් එළියට එනවා නම් ඔයාලගෙන් ඒක හොඳ ගීතයක්. බය නැතුව තෝරගන්න. හරි. ටීචර් ඕ කියන්න. ගමන්ට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා සින්දු කියන්න පුළුවන් නේ? පුළුවන් පුතේ. ඒක කියන්න. ඒක හොඳ ගීතයක්. ටීචර් හිමාලයට වඩා උසයි කියන්න පුළුවන්ද? පුළුවන්. ඒකත් පුළුවන්. ඒව හොඳ ගීත. අම්මා තාත්තා ගැන ගැයෙන ඕනම ගීතයක් මයි පුතාලා ගායනා කරන්න. පුතේ අපි පස්වෙනි එක ගැනත් පොඩ්ඩක් කතා කරලාම හිමු. සමස්ත ගායනයේ ප්‍රාසංගික බව හා භාවාත්මක බව රැක ගැනීම. ඒක ඉස්සෙල්ලා ගීතේ ගායනා කරපු දෙවෙනියට ගායනා කරපු දුවගෙන් අපි දැක්කා. ඒක භාවාත්මකව ගායනා කරන්න ඇයට ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේ අනිත් ඉන්න හැම දරුවෙකුටම මම දන්නවා ඔයාලව මේ තරගෙට තෝරලා තියෙන්නේ ගුරුවරු අපේ ගුරුවරු ඔයාලගේ දක්ෂතා දැකලායි. එතකොට ඔයාලට අනිවාර්යෙන්ම හැකියාවල් තියෙන දරුවෝ අපිට තියෙන්නේ ඔයාලගේ හැකියාව ඔප්නංවා ගන්න එක තමයි. ඒ කියන්නේ නිතර ගායනා කරලා ගායන හැකියාව හොඳටම ඇති කරගන්න එක තමයි වෙන්න ඕන දේ. පුතාලා කොටම ගායනා කරන්න පුළුවන් දරුවෝනේ ඉතින් මේ තරගෙට එන්නේ. ඒක නිසා එතකොට එක දරුවෙක් දෙන්නෙක් තෝරගන්න නිසා අනිවාර්යෙන්ම ඔයාලට ලොකු තරගයක් තියෙනවා. ඒක නිසා අපි පුතේ ගීතයේ ප්‍රාසංගික බව රැක ගන්න ඕනේ. කොහොමද අපි කරන්නේ? මව්පිය ගුණයේ ඇති උතුම් බව. දැන් ගීතයක තියෙන අපි ගායනා කරන්නේ අම්මගේ සහ තාත්තගේ ගුණ. ඒගොල්ලෝ අපි උතුම් කියලානේ හඳුන්වන්නේ. ඉතින් ගෙදර බුදුන් කිව්වහම අපි ඊට වඩා වචන නැති තරම් නේද? එතකොට මේ ඒ උතුම් බව හැඟීම් බර බව ගීතයේ අර්ථයේ මතුවෙන ආකාරයට මම පුතාලා මූණේ ඉරියව් හා හඬ හසුරවන්න ඕනේ. එතකොට ගීතය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන කියන්නේ ඔයාලට ඇහෙනවද? ඔව් ටීචර්. එතකොට මේ තමන්ගේ හඬ ගීතයේ අර්ථයට
අම්මා ගැන ගායනා කරනකොට පුතේ දැන් ඔයාලට දන්නව ඇති ගොඩක් වෙලාවට ඒ ගැන හොඳින් වැටහෙනවා. ඔයගලන්ට මේ පුංචි දරුවෝ පදවැලෙන් පදවැලට වැඩිහිටියෙකුගෙන් අහලා ඒක හොඳට ඒකේ අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන අපේ වැඩිහිටියෝ මං හිතන්නේ අහගෙන ඉන්නවත් ඇති. ඔතන චූටි ළමයි චූටි බබාලා කියන්නේ චූටි දුවලා පුතාලා 7 6 7 5 6 7 ඒ වගේ දරුවෝනේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. චූටි අයගේ කියන්නේ කනිෂ්ඨ අංශයෙන් ඉදිරිපත් වෙන දරුවෝ. එතකොට දෙමව්පියෝ මං හිතන්නේ අහගෙන ඉන්නවා නම් හොඳයි අහගෙන ඉන්නවා නම් දරුවන්ට ඒ වචනවල තේරුම් කියලා දෙන්න. එතකොට දරුවා ඒ හැඟීමෙන්ම එළියට ඒ වචනවල හැඟීම එළියට ගන්නවා. සමහර ගීතවල ව්‍යංගව කියවෙනවා අම්මගේ තාත්තගේ ගුණ ව්‍යංගව කියවෙන වචන දරුවෝ අඳුරන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ගොඩක් බැරෑරුම් ගීතනේ ගොඩක් වෙලාවට තෝරගන්නේ. පරණ ගීතවලට ගුරුවරු ආසයි ඒගොල්ලෝ අහනකොට අපේ ගීතව අහනකොට ඒගොල්ලන්ට ටිකක් අහෙම්කම් දෙන්න හිතෙයි කියලා සමහර අය පැරණි ගීත තෝරගන්නවා. එතකොට ඒ ගීත තෝරගැනීමේදී දරුවා සමහර වචන දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ. දුනු කෙයියා මලක් වගේ කියන දුරට පේනවා කියලා කිව්වට දුනු කෙයියා මල දැකලවත් නැති දරුවෝ ඉන්නවා අපි ළඟ. එතකොට ඒ ඉස්සර තිබිච්ච ලස්සන මලක් විදිහට නේද ඒ ලස්සන මලක් දැක්කහම දරුවට ඇති වෙන හැඟීම මගේ අම්මා දුනු කෙයියා මලක් වගේ මට පේනවා. දුරට පේනවා කියලා ඉතින් දුරේ ඉඳන් දැක්කහම අම්මව ඇති වෙන හැඟීම දැන් අම්මා මොනවා හරි අරගෙන පයින් ගොඩක් දුර ඈත ඉඳන් මල්ලක් දෙකක් උස්සගෙන එනකොට අම්මව ඈත ඉඳන් පේනකොට ඒ අම්මා අඩිය තියෙන ලතාව පවා දරුවා හිතේ මවා ගන්නවා බොහොම ආදරණීය හැඟීමකින්. ඔයාලට ඒ හැඟීම් දරුවට මේ හිතට වද්දන්න ඕනේ. අම්මලා එතකොට තමයි දරුවා හැඟීමෙන් ගායනා කරන්නේ. සමහර තැන්වලදී අපි දැකලා තිනවා ඔය ගායන තරඟවලට ගියපුවම දරුවෝ මේ ගීතයේ අවසානයේ අඬනවා. ඒ කියන්නේ ඒ දරුවට ඒ එච්චර වෙලාවත් අම්මගෙන් දුරස් වෙලා ඉන්න බැරි තරම් ඒ හැඟීමෙන්ම දරුවා ගායනා කරනවා ගීතේ. එහෙම දරුවෝ ඉන්නවා අපි අතර. ඒ වගේ ගීත ගායනා කරනකොට දරුවාට ඒ ගීතය අවබෝධයෙන් ගායනා කරන්න දෙමව්පියෝ පොඩ්ඩක් ඉවසුළු වෙලා ඒ තරගේ කිට් වෙනකොට දරුවාට ඒක හැංගීම දෙන්න. ඒකට දරුවා ඒක ගායනා කරනකොට මේ හැංගීමෙන්ම ගායනා කරනවා. එතකොට අර ඔයාලට දන්නවා දැන් මේ ගුණදාස කපුගේ මහත්මයාගේ ගීතය මේ දවසක් පැලෙනති හේනේ ගීතයේදී බිරිඳකගේ සෙනෙහ ගියා යෝදැලේ නැම්මේ කියනකොට ඔබ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කියනකොට අම්මගේ සුවඳ ඔයාලට වැඩි හිටි දෙමව්පියෝ දන්නවා ඉස්සර අපේ අම්මලා ළඟ තිබුණා කිලුටු සුවඳක්. ඒ කියන්නේ දාඩිය ඔය අනුරාධපුර අපි මගේ ප්‍රදේශයේ නම් ගොඩක් තිබුණේ එහෙම තමයි. ඒ කියන්නේ තල හේන් වල කවුපි හේන් වල ඔය වගේ හේන් වල වැඩ කරලා දාඩිය පිටින් ඇවිල්ලා තමයි අම්මා කිරි දෙන්නේ දරුවට. එතකොට ඒ දරුවා ඒ දාඩිය සුවඳ ගොඩ අඳුරනවා. හදවතට දැනෙනවා අම්මා ළඟට ආවා කියලා දාඩිය සුවඳෙන් දරුවා මේ තොටිල්ලේ ඉන්න දරුවා අඳුර ගන්නවා අම්මා ආවා කියලා. ටිකක් දුරින් හිටියත් ඒ තරම් ඒ සුවඳට අම්මා මේ දරුවා සංවේදී. එතකොට අම්මගේ ඒ සුවඳ ඒ කිලුටු සුවඳ අම්මා ගාව මහා ලොකුයි. දැන් වගේ පර්ෆියුම් සුවඳවල් අම්මලා ළඟ එදා තිබුණේ නැහැනේ. තිබුණේ අර දාඩිය සුවඳ තමයි අම්මගේ. අපිට දැන් ඒක හරියට දාඩිය ගඳක් කියලා අපි දැනුණාට අපිට දැන් ඉස්සර අපිට අම්මගේ දාඩිය සුවඳක් හරිය ලොකු සුවඳක් ඒක. එතකොට එයා හැමතිස්සෙම කිලුටුයි. හේන් වල වැඩ කරලා ගඩොල් කපලා ওই වගේ අම්මලානේ අපි අතර හිටියේ. අනුරාධපුරේ බහුලව ඉන්නවා. එහෙම අම්මලා දැනටත් ඉන්නවා. එතකොට ඒ සුවඳ හරිය සුවඳක්. එතකොට අසරණ වෙච්ච වෙලාවේදී අම්මගේ සුවඳ මතක් වෙනවා පුතාට. ඒක සුවඳ දිදී දැනුණ අම්මගේ සෙනෙහස මට කියලා ඒ කියන්නේ එයා තනි වෙච්ච වෙලාවකනේ. ඒ වගේ දැන් දරුවා කොතනකට හරි ගියාම අම්මා නැති අඩුව දැනෙන තරමටම දරුවා සංවේදී කරන්න අම්මට හෝ තාත්තට පුළුවන්. ඒ කියන්නේ තාත්තා නැතුව අම්මා නැතුව මට මේ ජීවිතේ කිසිම තැනක
පරිපූර්ණ භාවයක් නැහැ කියන එක දරුවට හැඟෙන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දරුවෙකුගෙන්. ඒ සංවේදී බව මතු කරලා ගන්න පුළුවන්ද කියලා ගීතයකින්. ඒක නිසා පුතාලා හැමතිස්සෙම මං හිතන්නේ දෙමව්පියොත් වැඩි හිටියොත් අහන් ඉන්නව ඇති. ඒ අහන් ඉන්න දෙමව්පියෝ පොඩ්ඩක් දරුවට ඒ ගැන අවබෝධ කරලා දෙන්න මේ ගීතය කොහොමද අපේ ජීවිතය කියන්නේ මේ තරගෙට සුදුසු ආකාරයට දරුවව ගීතයත් එක්ක සම්බන්ධ කරන්න කියන එක. ප්‍රාසංගිකව කියන්නේ පුතේ නට නටා නෙමෙයි. ඒක බය නැතුව ඉස්සරහට ගිහිල්ලා තමන් ඉස්සරහට ගිහින් ගීතය ගායනා කරන්න ඕනේ. ජජ් බෝඩ් එකට ෆේස් කරන විදිහ. එතකොට තව ළමයි ගොඩක් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ බලනවා මට වඩා ලස්සනට කියනවද? මෙයා මට වඩා හොඳට කියයිද? එහෙම ඒ වගේ තිගැස්ම දුරු කරගෙන ගීතය ගායනා කරන්න පුළුවන් ආකාරයට දරුවෝ හොඳට සැකසුරුවන් වෙන්න ඕනේ කියන එක තමයි පැහැදිලිව මෙතනදී කියන්නේ. එතකොට මගේ පුතාලට තව ප්‍රශ්න තියෙනවද මොනවා හරි අහන්න? මිස් සින්දුවේදී මියුසික් එක ලැබෙනවද? ඒක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. අත්වැල් සංගීතය ගැන ශ්‍රුති පෙට්ටිය භාවිතා කරන්න පුළුවන් කියනවා. එතකොට ඒක නැතුව සර්පිනාවකින් හෝ ශ්‍රුතිය එක ශ්‍රුතියක් දෙන්න පුළුවන්. ඊට වඩා මුකුත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. තාල වාද්‍ය මුකුත්ම භාණ්ඩ භාවිතා කරන්න දෙන්නේ නැහැ. ශ්‍රුති පෙට්ටිය විතරක් පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි බුදුන් ලෙස ගීතය හොඳයි. sorry එතකොට සර්පිනාවකින් උනත් ශ්‍රුතිය දෙන්න පුළුවන්. ඒකට වෙන කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ කාගේ හරි උදව්වක් ගන්න පුළුවන්. නමුත් වෙන සංගීත භාණ්ඩ කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. ඒ ටික තමයි ඔව් පුතේ කියන්න. ටීචර් අලංකාර දාදී අතෙන් දාන්න පුළුවන්ද? පුළුවන්. ඒක ඔයාගේ අතින් දාන්න අවශ්‍ය නැහැ. කියන්නේ ඇඟෙන්ම එන දෙයක් ඇරුණුකොට බලහත්කාරයෙන් ඒක කරන්න ගියොත් වෙන්නේ පුතේ ඔයාට ගීතේ ගායනා කරගන්න හරියට බැරි වෙයි. අලංකාර තමන්ගේ අලංකාර අතින් තමන්ට පුළුවන් තාල දාලා ඒ තාලය අල්ලගන්න තමන්ට පුළුවන්. ඒකේ කිසි බාධාවක් නැහැ. බාධාවක් තියෙනවා නම් තියෙන්නේ සංගීත භාණ්ඩයක් පාවිච්චි කරන එක. කියන්නේ අත්වැල් සංගීතයක් අපිට වෙනම පාවිච්චි කරන්න බෑ බාහිරින්. තමන් තුලින් එන දෙයක් නම් පුළුවන්. ඒ අරුණුකොට වෙන දෙයක් කියන්නේ බාහිර දෙයක් පාවිච්චි කරන බාහිර සංගීත භාණ්ඩයක් පාවිච්චි නොකර තමන්ට අතින් තාල දාලා ගීතය ගායනා කරන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. තව මොනවා හරි තියෙනවද පුතාලට? ගීත ගායනයේදී කැරොල් ගී වගේ ඒවා භාවිත වෙන්නේ නැහනේ. නැහැ. අම්මා ගැන ගායනා කරනකොට දැන් ලකුණු ගන්න නම් කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ලකුණු මට්ටම. දැන් මේ හැම එකකටම මම ඔය කතා කරපු නිපුණතා උපදේශ මාලාවේදී ඒ උපදේශ පහක් දීලා තියෙනවා. ඒ පහේදී ඒ පහට සාපේක්ෂව බලනකොට මේ වගේ බලාපොරොත්තු වෙන්නේ ලකුණු 20 ලැබෙනවා. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ ගුණාත්මක ගීතයක්. එතනදී ලකුණු බොහෝ දුරට අඩු වෙනවා. අර නවරැල්ලේ ගීත, ඒ කියන්නේ වේග රිද්මවල ගීත දරුවාට අර සංගීතයක් නැතුව ගායනා කරන්න ලොකු අපහසුතාවයකටපත් වෙනවා. දරුවට ඒ වගේ ගීතයක් උගන්වලා යවපුවාම බොහෝ ගීත තියෙනවා. දැන් අර කඳුළු හෙලා නෑ පිළියට මම මේක කියන්න මං හිතන්නේ සුදුසුයි කියලා. මම අර ගීත කඳුළු හෙලා නෑ පිළියට කියන ගීතෙත් ඇත්තටම සංගීතයක් අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඒ වගේ ගීතවලදී සංගීතයක් අවශ්‍ය නැති තරමටම මේ බොහොම හිමින් ගායනා වෙන්නේ. මේ ගීතේ මේක මව් කිරි බින්දෙන් බින්ද දෙතොලට පොවාලා පිව් කිරි බින්දෙන් ඔව් පුතේ කියන්න. ඔව් පුතා කියන්න. මිස් අම්මා සඳකේ කියන සින්දුව පුළුවන්. ඒක කියන්නේ අම්මා සඳගේ ඒකෙදී තාත්තා තමයි කියන්නේ නේද? තාත්තගේ ಗುಣ තාත්තම කියන එකක් ඒකේ තියෙන්නේ.
මං හිතනවා ඒකට වඩා හොඳ ගීතයක් අපිට තෝරගන්න පුළුවන් කියලා මෙතනදී. තාත්තා කෙනෙක් පුතේකට කියන ගීතයක් ඔව් මැනික කියන්න. දවසක් පළ නැති හේනේ සින්දුව කියන්න පුළුවන්ද? පුළුවන් පුතේ ඒක කියන්න. ඒක හරිම ලස්සනයි. තව මොනවද තියෙනවද පුතාලට ප්‍රශ්න අහන්න? ඔයාලට පුළුවන් මේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතය තෝරගන්න. ඒ කියන්නේ මේ කඳුළු හෙලා නෑ පිළියට බහුතරයක් දරුවෝ ගායනා කරනවා ඒක. ඒ ගීතයත් හරිම ලස්සනයි පුතේ. ශ්‍රුතියට ගායනා කරන්න පුළුවන් ගීත. ඒ වගේ ගීත තෝරගන්න සංගීතයක් නැතුව ගායනා කරනකොට නවරැල්ලේ ගීතවලදී පුතාලා ඒ වගේ තැන්වලදී අපහසුතාවයට පත් වෙන නිසා සමහර දරුවෝ ඉන්නවා ඕනම ගීතයක් ඕනම විදිහට ගායනා කරන්න පුළුවන්. බොහෝ දරුවෝ ඉන්නේ එහෙම. නමුත් අපි තෝරගන්නකොට පුතේ අපිට ලකුණු වැඩිපුර ගන්න පුළුවන් ගීතයක් තෝරගමු. තව මොනවා හරි අහන්න තියෙනවා නම් අපි අහමු. තව පොඩි වෙලාවක් තියෙනවා. ටීචර් මව්ගුණ ගීතකුයි පියගුණ ගීතකුයි මේ දෙකක්ම කියන්න ඕනද නැත්නම් එකයිද කියන්න ඕනි? එකයි පුතේ. තාත්තා ගැන නම් තාත්තා ගැන විතරක් කියන්න එක ගීතයක්. අම්මා ගැන නම් අම්මා ගැන විතරක් එක ගීතයක් කියන්න. හරි ටීචර්. හරි. ටීචර් එතන මයික් එකක් වගේ එකක් දෙනවද? මයික් නම් මං දන්න තරමින් දෙන්නේ නෑ පුතේ. සමහර තැන්වල දෙනවා ඇති. ගොඩක් වෙලාවට මයික් නම් පාවිච්චි වෙන්නේ නෑ. උපරිම බලන්නේ උගලන්ගේ කටහඬ කොහොමද විවෘතව ඇහෙන්නේ කියලා. මයික් පාවිච්චි කරන්නේ නෑ මං දන්න තරමින් නම්. හරි ටීචර්. ටීචර් යාමලක් වගේ සින්දුව හොඳයිද? හොඳයි පුතේ. ඒක ලස්සනයි. ටීචර් ඔව්. දෙපිය නගලා කියන්න පුළුවන්ද? ඒකේ අම්මා ගැනද කියවෙන්නේ තාත්තා ගැනද? තාත්තා ගැන. එහෙනම් අපි කියමු නේද? හරි ටීචර්. ඒ ගීතයේ අර්ථය හොඳට අම්මගෙන් හරි තාත්තගෙන් හරි හොඳට අහගන්න. වැඩිහිටියෙකුගෙන් අහලා ගීතේ එතකොට ඒ අර්ථය එළියට එන විදිහට පුතාට ගායනා කරගන්න පුළුවන් වෙනවා. හොඳද? ඔයාලා වැඩිහිටියෙකුගෙන් අහලා බලලා හොඳට වචනවල තේරුම් අහගෙන ගායනා කරන්න හොඳට. එතකොට හොඳට පුළුවන් අපිට ගායනා කරන්න. හරි. තව මොනවද තියෙන්නේ ප්‍රශ්න? ලොකු අයියලා අක්කලා නැද්ද අපිත් එක්ක? ඉතින් අයියලා අක්කලාට ප්‍රශ්න නැද්ද? ටීචර් අර මේ ලකුණු අර පහක් තියෙනවනේ ලකුණු දෙන්න යන්නේ කරුණු පහ කියන චුට්ටක්. ලකුණු ඒවා තමයි තියෙන්නේ පුතේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ ගීත ශාස්ත්‍රයේ බිහි වී ඇති ගීත වලින් ගුණාත්මක පදමාලාවකින් යුක්ත ගීතයක් තෝරගන්න ඕනේ. ඒකට ලකුණු 20ක් හම්බ වෙනවා. එතකොට තව දෙවෙනි එක තමයි ගීතයේ පද නිවැරදිව උච්චාරණය කරන්න ඕනේ. ඒකටත් ලකුණු 20ක් හම්බ වෙනවා. ගීතේ නිවැරදිව තාලයට හා ශ්‍රුතියට අනුව ගායනා කරපුවාම ඒකටත් ලකුණු 20ක් හම්බ වෙනවා. ගීතයේ මූලික තනුවේ ගුණාංග ආරක්ෂා කරපුවාම ඒකටත් ලකුණු 20ක් හම්බ වෙනවා. සමස්ත ගායනයේ ප්‍රාසංගික බව හා භාවාත්මක බව රැක ගැනීමට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔක්කොම ලකුණු 100ක් හම්බ වෙනවා. ඒ වගේ ලකුණු කපා ගන්න නැතුව ගායනා කරන්න තමයි මේ කියලා දෙන්නේ. ඔයාලට මේ පැහැදිලිව මේවා ගැන විස්තරාත්මකව මම කතා කරේ ඒකයි පුතාලට මේ ඕකේ අර තියෙන මේ නිර්ණායක හරියටම කරොත් ඔයාලට ලකුණු උපරිමය ගන්න පුළුවන් වෙන නිසා. ඒ ටික පුතාට පැහැදිලි ඇති මං හිතන්නේ. ටීචර් අපි එතෙන් ගිහින් අවසර ගන්න ඕනද? අවසර නම් ගන්න ඕනේ. අවසර ගත්තොත් ඒක හොඳයි නේද? අපි දහම් පාසල් දරුවෝ විදිහට අවසර ගන්න එක වටිනවා නේද? එතන සංඝ රත්නයේ වැඩ ඉන්නවා. එතකොට ඔක්කොම විද්වත් මණ්ඩලයක් ඉන්නේ. එතකොට පුතාලා අවසර ගන්න තරමට ඔයාලගේ ගුණය රැකෙනවා. ඒ කියන්නේ ඔයාලා දහම් පාසල් දරුවෝ විදිහට ඒක වටිනවා. හොඳ ආචාර ධර්මයක්.
හරි. පුතාලට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ සම්බන්ධව මොනවා හරි. මං හිතන්නේ මම බලාපොරොත්තු වෙලා හිටපු ඒ සියලුම දේවල් මම කතා කරා පුතාලත් එක්ක. මං හිතනවා පුතාලට පුංචි හෝ දැනුමක් මේ සම්බන්ධව ලැබුණා කියලා. තමන්ගේ ගුරුවරුත් මං හිතන්නේ මේ වෙනකොට ඔයාලව ගොඩාක් දුරට සකසලා ඇති. අපේ චමින්දස මේ සම්බන්ධව කටයුතු කරන අපේ සමූහයේ ඉන්න අපේ සර් මං හිතන්නේ සර් ගොඩාක් දරුවන්ව හැදුවා. කියන්නේ මේ සම්බන්ධව දරුවන්ව දැනුවත් කිරීම කරලා ඒගොල්ලන්ට පුරුදු පුහුණු කරා. මං හිතන්නේ හරි අසීරු කාර්යයක් කරේ. එතුමා සහ තව අපේ ගුරුතුමියක් එකතු වෙලා හිටියා මට නමින් මතකයක් නැහැ. නමුත් ඒ අය ගොඩක් වෙහෙස මහන්සි වෙලා ඔයගොල්ලන්ව සැකසුවා දරුවන්ව. ඒක මම ගොඩක් අගය කරනවා අපේ ගුරු මණ්ඩලයේ පැත්තෙන්. ඒක හරිම වටිනාකමක් තියෙනවා. මගේ පුතාලා දැන් ගොඩාක් දුරට සාර්ථකව මේකට ලෑස්ති වෙලා ඉන්නවා කියලායි මට විශ්වාස. දැන් මම අද කතා කරපු දේවල් වලිනුත් පුතාලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. මෙතනදී ගීත තෝරා ගැනීම සහ ගායනා කිරීම ගායනා කරනකොට මොන ආකාරයටද එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් අපි ගීතයේ ගුණාත්මක භාවය ඒකලා ආය පද නිවැරදිව උච්චාරණය කරන ආකාරය එතකොට ඒකට ගැළපෙන ගායක ගායිකාවෝ කොයි ආකාරයකද අපි තෝරගන්න ඕන අපේ හඬට ගැළපෙන ගායිකාවක් ගායනා කරන ගීත ඒ වගේ ගීත නිවැරදිව තාලයට ගායනා කරන ආකාරය ওই වගේ දේවල් ගැන අපි සාකච්ඡා කරා. ගීතේ මුල් තනුව මූලිකවම ඒ මුල් ගායනය ගායනා කරන ගායිකාවගේ හෝ ගායකයාගේ ඒ ගීත තනුවට අපි හානියක් නොකර ගායනා කරන්නේ කොහොමද කියන එක අවබෝධයක් ලැබුවා කියලා මම හිතනවා දුවල පුතාලා. සමස්ත ගායනයේ ප්‍රාසංගික බව හා භාවාත්මක බව රැක ගන්න කොහොමද කියලා පුතාලා දැනුවත් දැන් ඒ කියන්නේ අපි ගීතේ ගායනා කරනකොට අම්මා තාත්තා කියන ඒ හැඟීමෙන් ගායනා කරනකොට කොහොමද අපි ඒක මූණෙන් සහ හඬින් එළියට ගන්න කියන එක ඒකට හේතුව තමයි පුතේ ගීතේ හොඳට ශ්‍රවණය කරලා ඒ ගීතේ තියෙන ඒ කියන්නේ ගීතේ තියෙන අර්ථය හොඳ අවබෝධයකින් අහගෙන ඉඳලා ඒ අර්ථයේ ගීතයේ හැම පදවලක් ගානෙම තමන් ඒ ගීතේ හොඳට ඒ පදවල වල අර්ථය හඳුරගත්තාම ගීතයේ රසවත්භාවය එළියට ගන්න පුළුවන් වෙනවා. ඒ ගීතය ගායනා වෙනකොට මූණෙන් ඒක ඉබේම පිළිබිඹු වෙනවා. ඒ කියන්නේ හොඳ භාවාත්මක බව රැකෙන පරිදි. ඔයාලට ගීතය ගායනා කරන විදිය පැහැදිලි වුණා. ඒක නිසා මම හිතනවා දැන් ඔක්කොම මේ නිර්ණායක ටික මම ඔයගලන්ට පැහැදිලි කරා කියලා. ඔයාලට ප්‍රශ්නයක් නැතිනම් සර් අපි නවත්තන්න කැමතිද? තව මොනවා හරි කතා කරන්න ඕනේද අපේ සර්? ටීචර් ඔව් පුතේ කියන්න. යුග ගීතයක් ගායනා කරන්න පුළුවන්ද? පුතේ ඒක මව්ගුණ ගීයක් හෝ පියගුණ ගීයක් නම් යුග ගීතයක් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. පුතාට ගායනා කරන්න පුළුවන් නම් ඒක ලස්සනට ගායනා කරන්න. ස්තුතියි ටීචර්. හොඳයි. ටීචර් සුරතල්ලන්ගේ අපේ අම්මා ඒ සින්දුව කමක් නැද්ද ටීචර්? පුතේ ඒකේ අම්මා ගැන ගැයෙනවට වඩා නංගිත් එක්ක කතා බහක් නේ යන්නේ. ඒක ගායනා කරන එක හරියන්නේ නැති වෙයි. ඒක නම් මදි කියලා තමයි මට හිතෙන්නේ. අපි වෙන ගීතයක් තෝරගමු කියලා තමයි මට නම් යෝජනා කරන්න වෙන්නේ. හරි ටීචර් thank you. හරි.
පුතාලට ප්‍රශ්න තියෙනවද තව? තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතාලා. ටීචර් ඕ කියන්න. අපි එතනට ගිහිල්ලා අවසර ගන්න කොහොමද? එහෙම අවසර ගන්නකොට පුතේ එතන ස්වාමින් වහන්සේ වැඩ ඉන්නව නම් ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන් සහ ගුරු පියවරුන්ගෙන් අවසරයි මගේ ආදරණීය සහෝදර සහෝදරීන්ගෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ මව් ගුණ හෝ පිය ගුණ ගීතයක් ගායනා කිරීමටයි කියලා පුතාලට කියන්න පුළුවන්. එක්ක අම්මා ගැන කියනවා නම් පුතා මම මව්ගුණ ගීතයක් ගායනා කරන්නයි ආවේ කියලා කියන්නත් පුළුවන්. තාත්තා ගැන කියනවා නම් මම තාත්තා ගැන පියගුණ ගීයක් ගායනා කරන්නයි ආවේ කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද පුතාට? තව ප්‍රශ්න තියෙනවද? කියන්න පුතේ. ටීචර් මෙච්චරලා අපේ කාලේ ගත කරාට බොහොම ස්තුතියි. ඔයාලටත් ගොඩාක් ස්තුතියි ටීචර් කියන ඒවා අහගෙන ඉඳලා ඉගෙන ගත්තට හොඳේ. ටීචර් අපි ශ්‍රුතිය පවත්වාගෙන යන්න සර්පිනාවක් හරි මොකක් හරි භාවිතා කරේ නැතිව ගායනා කරන්න පුළුවන්ද? පුළුවන් පුතේ. ඒක තමයි වඩාත්ම හොඳ. ඒ කියන්නේ ඔයාගේ දක්ෂතාවය තවදුරටත් අපිට දකින්න පුළුවන් ඒ වගේ ඒ විදිහට. ඒ කියන්නේ ශ්‍රුතිය භාවිතා නොකර ගායනා කරන තරමට තමන්ගේ සාර්ථක බව වැඩි. හරි ටීචර්. හරි පුතේ. ටීචර් ඇත්තරම මේ කාලේ මේ වෙලාව ඒ කියන්නේ ටීචර් ඒ කියන්නේ අපි වෙනුවෙන් කැප කරපු එකට ගොඩාක් ස්තුතියි ටීචර්. අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා මිස් ටීචර්ගෙන්. ගොඩක් ස්තුතියි පුතේ. බොහොම ස්තුතියි ටීචර් ටීචර්ගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කරාට. ගොඩක් ස්තුතියි පුතේ. ඔයාලටත් ගොඩාක් ස්තුතියි. හොඳයි අපි එහෙනම් අපේ සර් ඉන්නවා නම් සර් මේක දැන් මම හිතන්නේ කතා බහ කරලා ඉවරයි කියලා දරුවෝ. ඒක නිසා මේ දරුවන්ගෙන් මම සමුගන්න ඉල්ලා සිටිනවා. මයි පුතාලට ගොඩාක් ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් වලට හුඟක් දීගෙන හිටියට කිසිම කරදරයක් කරේ නෑ. පුතාලා හොඳ දක්ෂ දරුවෝ. ඉතින් ගොඩාක් ස්තුතියි තමා කියන්න දෙන්නේ මයි පුතාලට ගොඩාක්ම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණාට. බුදු සරණයි පුතේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ටීචර්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ටීචර්.